ඩොලර් 375ක් වෙනකන් බැංක් රේට් එකෙන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ කියන්නේ 15.42 රේට් එකකින්. ඉතින් කොහොමද මේ ප්‍රොසෙස් එක කරන්නේ? අද වීඩියෝ එකේ ගැන. Hi everyone. ඉතින් මේ වීඩියෝ එක මාලදිවයිනේ ජොබ් එකක් කරන ඔයාලට ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බා මාලේ රුපියල් ලංකාවට යවන්න පුළුවන් ක්‍රමයක් ගැන අහලා. ඉතින් මාලදිවයිනේ ඉන්න ඔයාලට දැන් BOC බැංක් එකෙන් ඩොලර් 375ක් වෙනකන් බැංක් රේට් එකෙන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ කියන්නේ 15.42 රේට් එකකින්. ඉතින් කොහොමද මේ ප්‍රොසෙස් එක කරන්නේ? අද වීඩියෝ එකේ ගැන. ඉතින් ඔයාලා මුලින්ම මාලේ තියෙන BOC බැංක් එකෙන් රුපියල් account එකක් open කරන්න ඕනේ. account එක open කරලා මාස 3ක් යනකම් ඔයාලට සල්ලි transfer කරන්න බෑ. මුල් මාස 3 ඔයාලගේ සැලරි එක account එකට transfer කරන්න ඕනේ. නැත්නම් මාස 3න් පස්සේ ලංකාවේ account එකට සල්ලි යවන්න බෑ. account එකට සැලරි 3ක් වැටිලා account එක මාස 3ක් පරණ වුණාට පස්සේ ඔයාලට හැම මාසෙම ඩොලර් 375ක් ලංකාවට යවන්න පුළුවන්. ඩොලර් 375ක් ඔයාලට යවන්න ඕනේ රුපියල් 5800යි 5900 අතර මුදලක්. මේක රුපියල් වලින් සැලරි ගන්න ඔයාලට ලොකු වාසියක්. මුලින්ම ඔයා වැඩ කරන කම්පැනි එකෙන් employer valuation letter එකක් ගන්න ඕනේ. මේ තියෙන ඒ letter එක. ඊට පස්සේ ඔයාලගේ work payment එක update ද කියලා බලන්න ඕනේ. update නැත්නම් ඔයාලගේ කම්පැනි එකට කියලා ඒක renew කරගන්න ඕනේ. ඔයා බැංක් එකට යනකොට employer valuation letter එකයි ඔයාලගේ password එකයි අරන් යන්න ඕනේ. අනිවාර්යෙන් work permit renew වෙලා තියෙන්න ඕනේ. නැත්නම් account එකක් open කරන්න බෑ. බැංක් එකට ගියහම ඔයාලා මේ වගේ account opening form එකක් ඉල්ලගෙන ඒක fill කරලා ඔයාලට account එක හදාගන්න පුළුවන්. ඔයා හදාගත්ත account එකෙන් කොහොමද ලංකාවට සල්ලි transfer කරන්නේ? මේකට වෙනම e-cash form එක කියලා form එකක් තියෙනවා. ඒක fill කරන්න මේ තියෙන form එක. ඔයාලා මාලේ හරි හුළු මාලේ හරි work කරන කෙනෙක් නම් ඔයාලට බැංක් එකටම ගිහිල්ලා form එක hand over කරන්න පුළුවන්. ඔයාලා island එකක ඉන්න කෙනෙක් නම් ඔයාලගේ form එක ඔයාලගේ phone එකෙන් scan කරලා PDF එකක් විදිහට මෙන්න මේ email එකට send කරන්න තියෙන්නේ. එතකොට බැංක් එකට යන්න ඕනේ නැහැ. අපි ඔයාලට ඕන කරන employer valuation letter එකේ format එකයි bank opening form එකයි ඒ වගේම සල්ලි transfer කරන්න ඕන form එකයි අපේ YouTube channel එකේ දාලා තියෙන මේ BOC වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් ඒක download කරගන්න පුළුවන්. අපේ YouTube channel එක subscribe කරලා අපේ වීඩියෝ එක like එකක් comment එකක් දාන්න යන්න. එහෙනම් ගිහින් එන්න. See you in the next video. Bye.